මිහිඳු මහා හිමියන්ගේ ලංකා ගමනය ඓතිහාසික සංසිද්ධියක් විතරක් නෙමෙයි. ඒක අපේ හදවත බුදු දැහැමි සිතිවිලිවලින් පිර වූ දවසක්. බුදුන් වහන්සේ දඹදිව පහළ වූයේ ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙම ඉපදීමට දළ වශයෙන් වසර 500කට පමණ පෙරයි. ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට දළ වශයෙන් වසර 285කට පමණ පෙර. මේ ඓතිහාසික සිද්ධීන්හි පෞරාණිකත්වය සලකා බලන කල අද මෙන් ලේඛනය දියුණු නො වූ ප්‍රාකෘත අවධියක ඒ ශාස්ත්‍රූන් ගැන පමණක් නොව උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ හෝ අනුගාමිකයන්ගේ ජීවන තොරතුරු නිවැරදිව නිශ්චය කර ගැනීමට සාතිශය දුෂ්කරයි. ලක්දිවට බුදුසසුන ගෙනා මිහිඳු මාහිමියන්ගේ තොරතුරු ඇතුළත් සමකාලීන අභිලේඛන සොයා ගැනීමද එබඳුම අසීරු කටයුත්තක්. ලක්දිව බුදුසසුන පිහිටුවීමේ අති ශ්‍රේෂ්ඨ ඓතිහාසික සිද්ධිය වූයේ මිහින්තලාවේය. ඒ ක්‍රිස්තු පුර්ව 247ත් 207ත් අතර කාලයේ 40 වසක් රජ කළ දෙවන පෑතිස් රාජ්‍ය සමයේ ඔහු අනුරාධපුර යුගයේ මුල් අවධියට ඈත් රජ කෙනෙක් වුණා. මහින්දාගමනය ඓතිහාසිකව ඔප්පු කෙරෙන සාධක බහුතරය උපුටා දැක්වෙන්නේ මහා වංශාදී ග්‍රන්ථගත කාරණාවලින්. මේ නිසාම ඇතැම් වූ මහින්දාගමනයේ සාහිත්‍ය මූලාශ්‍රවලට පමණක් සීමා වූ ප්‍රවාදයක් හැටියට අර්ථ දැක්වීමට යත්න දරා ඇති බව සඳහන්. මේ බව සඳහන් වන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බැරගම සද්ධානන්ද මහා ස්වාමින් වහන්සේගේ ශාස්ත්‍රීය පර්යේෂණ ලේඛනයක් ඇසුරින් ලියූ පුවත්පත් ලිපියක. එහෙත් මහින්දාගමනය වූ කලී සාහිත්‍ය මූලාශ්‍ර පමණක් පාදක කොට ගොඩනැගුණු ප්‍රවාදයක් නොවන බව පැහැදිලි. මෙහිලා අපේ මූලික අවධානය යොමු වන්නේ ඉපැරණි රජගල ගිරිලිපිය කෙරෙහි. ලක්දිව බුදුසසුන පිහිටුවීම පිළිබඳ වංශ කතාවල සඳහන් කාරණා පැහැදිලි කිරීමට ලැබී ඇති පැරණිතම මෙන්ම ප්‍රබලතම පුරාවිද්‍යා සාක්ෂිය මෙයයි. රජගල පුරාවිද්‍යා බිම පිහිටා ඇත්තේ මිහින්තලාවේ සිට කිලෝමීටර් 250ක් පමණද අනුරාධපුරයේ සිට කිලෝමීටර් 211ක් පමණද දුරකි. උස් ගිරි බිමක පිහිටි රජගල පුරාවිද්‍යා බිමේ අක්කර ගණනාවක් අක්කර 10කට වැඩි පෙදෙසක පැරණි නටබුන් 500කට වැඩි ප්‍රමාණයක් ඇතැයිද එය මිහින්තලා පුරාවිද්‍යා බිමට පමණක් දෙවන වෙතයිද කියවෙනවා. එය పూర్ව බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබෙනවා. ඒ යුගය අද සිංහල අකුරුවල මුල් අවධිය හැටියට සලකන්නට පිළිවන්. රජගල ගිරිලිපිය පිහිටා ඇත්තේ රස්සගල පුරාවිද්‍යා බිමේ. එය අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි රජගලයි. අදාළ පුරාවිද්‍යා භූමියේ පමු වී ඇති වැදගත්ම ලිපිය වන මෙය ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවසට ඇතුවක්. එහි ලක්දිවට බුදුසසුන ගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේ සහ උන්වහන්සේ සමග ආ ඉත්‍යතරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති බව සඳහන්. මේ ලිපිය ගුණසිංහ හෙට්ටිආරච්චි මහත්මයා තමයි මව්බිම් පත්තරයට ලියන්නේ. යේ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩිත තෙරම හිඳ තෙරහ තුබේ ප්‍රකෘතියෙන් ලියා ඇති මෙකී සෙල්ලිපිහි සිංහල අරුත මෙසේය. මෙම ස්තූපයේ දිවයිනට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉත්‍ය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට තැනුවකි. මෙකී ශිලාලේඛනය ඇත්තේ මිහිඳු දාගැබට උතුරු දිශාවෙන් දාගැබට යටිනි. එය තනි පෙළට ලියන ලද්දක්. ඒ අක්ෂර බොහෝ දුරට ආරක්ෂා වී තිබෙනවා. නමුත් ලේඛනයේ මැද ඇති තෙරම යන අකුරු තුන ඛාදනයට ලක්ව තිබෙනවා. මෙම ලේඛනයේ දක්නට ඇති අකුරු ලජ්ජිතිස්ස රජුගේ ලිපිවල අක්ෂරවලට සමාන වන හේයින් මෙකී ලේඛන දෙකේ කාල සීමාව තුළ සටහන් කරන්නට ඇතැයි උපකල්පනය කරන්නට පිළිවන්. ලජ්ජිතිස්ස යනු සද්ධාතිස්ස මහරජුරුවන්ගේ වැඩිමහල් පුත්‍රයා. සද්ධාතිස්ස මහරජතුමන් මිය ගිය පසු ඇමතිවරු සහ භික්ෂූහු ඔහුගේ බහල සොයුරු වන තුල්ලත්තන අභිෂේක කරවා. නමුත් තුල්ලත්තන රජවී මසකට පසු ලජ්ජිතිස්ස ඔහු නසා රජවී වසර 9ක් පමණ රජ කළ බව සඳහන්. මුලදී ඔහු භික්ෂූන් කෙරෙහි උදාසීන මානසික තත්ත්වයකින් පසුව සමාදානයකට එකඟ වුණා. රජගල ලිපි පිළිබඳව මුලින්ම වාර්තා කරන ලද්දේ 1935දී. එවක ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්තුමා වූයේ බ්‍රිතාන්‍ය ජාතික ලෝන්ග්ස්ටි.
ඇල්බර්ට් හෙන්රි ලෝන්ස්ටි මහතා ඔහුගේ උපකොමසාරිස්වරයා වූයේ සෙනරත් පරණවිතාන මහතායි. අදාළ ලිපි කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇත්තේ නෝවුඩ් ධර්මරාජ විහාරයේ වැඩ සිටි දොඩම්දුවේ සිරි ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින්. එනෝ පරණවිතාන මහතා අදාළ සෙල්ලිපි ලේඛන පිටපත් කිරීම සඳහා පුරාවිද්‍යා අධිකාරියේ සහකාර සැලසුම් ශිල්පී W.V. ප්‍රනාන්දු මහතා වෙත යොමු කර තිබෙනවා. ඔහු රජගල ලිපි 22ක් පමණ පිටපත් කර තිබෙනවා. අපේ අවධානය යොමු වී තිබෙන පෙරකී රජගල ලිපියද මේ අතර වූවක්. ලබා ගන්නා ලද මුල් පිටපතේ අග කොටසෙහි අක්ෂරවල ඌනතාවක් දක්නට ලැබෙන හේයින් නැවත පිටපත් කිරීමට සිදු වුණා. දෙවැනි පිටපත පිරික්සීම සඳහා පුරාවිද්‍යා අධිකාරී ආචාර්ය සී චාල්ස් ගොඩකවුරු මහතාද සහාය දක්වා තිබෙනවා. පරණවිතාන මැතිතුමන් මේ ලේඛනය සම්බන්ධයෙන් 1962 රාජකීය ආසියාතික සංගමේ ලංකා ශාඛාවේ 20 වැනි වෙළුමට ලිපියක් සම්පාදනය කරා. ඔහු යේ මාදීප පටමය ඉදිය අගතන ඉඩිත තෙරම හිඳ තෙරහ තුබේ යන පෙළට මෙබඳුම අර්ථකථනයක් දී තිබෙනවා. මෙම දිවයිනේ සමෘද්ධිය පිණිස ප්‍රථමයෙන් පැමිණි ඉත්තිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන්ගේ තෝපයයි යනු එතුමා දුන් අර්ථ නිරූපණයයි. මේ ලිපියේ මිහිඳු හිමියන් සහ ඉත්තිය දිවයිනේ වාසනා මහිමේ නිසා පැමිණි බව සඳහන් වන හේයින් දඹදිව සිට බුදුදහම විසරණය කිරීමට මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිස ලක්දිවට වැඩම කළ බව කියවෙන ඓතිහාසික ප්‍රවෘත්තිය සනාථ වෙනවා. මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසුව උත්තිය රජු විසින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ කොටසක් මිහින්තලා ස්තූපයේ තැන්පත් කර සෙසු ධාතුන් වහන්සේලා ලක්දිව පිහිටි විහාරස්ථානයෙහි නිදන් කිරීම සඳහා බෙදා දුන් බව කියවෙන ප්‍රවෘත්තියක් දින් සනාථයි. ලිපිහි අක්ෂර ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවසර ඈත් වන හේයින් රචකල ස්තූපය මිහිඳු හිමිගේ පරිනිර්වාණයෙන් පසු නොබෝ දිනකින්ම ගොඩනගන්නට ඇති බවට අදහසක් තිබෙනවා. පරණවිතානන්ගේ කියවීමට විකල්ප අදහසක් ඉදිරිපත් කරන ආචාර්ය ශංක මල්සිරි ලේඛනයේ සඳහන් වන දීප යන යෙදුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පරණවිතාන ඇතුළු විද්වතුන් එම යෙදුම මගින් සමස්ත දිවයින අර්ථවත් කරන බව පෙන්වා දුන්නත් එමගින් නැගෙනහිර කලාපයේ හෝ රජගල තදාශ්‍රිත ප්‍රදේශ කියවෙන බව ශංක මල්සිරි මහතාගේ අදහසයි. නැගෙනහිර කලාපයේ ආගමික කටයුතුවල නිරත වී සිටි ඉත්තිය තෙරුන් වහන්සේට ගෞරව කිනිස සාදන ලද ස්තූපයෙහිම මහින්ද තෙරුන්ගේ ධාතුන්ද තැන්පත් කරන්නට ඇති බව ශංක මල්සිරි මහතා පෙන්වා දෙනවා. යනුව රජගල ලේඛනයේ ප්‍රධාන වශයෙන්ම ඉත්තිය තෙරුන් අනුස්මරණය කිරීම අරමුණු කරගත් සංසිද්ධිගත වාර්තාකරණයක් බව යෝජනා කර තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා දීපයට බුදුදහම විසරණය කිරීමට ප්‍රමුඛ වූ මහින්ද තෙරුන්ගේ නාමය పూర్වයෙන් ඉට්ටිය තෙරුන්ගේ නාමය සටහන් කරන්නට ඇති බව පෙන්වා දෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ වයසින් වැඩිමහල් වූ ඉත්තිය තෙරුන් මහින්ද තෙරුන්ට පෙර පිරිනිවට පත්වීම නිසා ඉත්තිය තෙරුන්ගේ නාමය పూర్වයෙන් සටහන් කරන්නට ඇති බව උපකල්පනය කරනවා. මිහින්තලා සේර චේතියට පිවිසෙන දෙවැනි පියගැට පෙළට දකුණු දෙසින් මීටර් 50ක් පමණ දුරින් පර්වත පෘෂ්ඨයේ මහාධාටික මහානාග රජුට අයත් පිහිලි 19කින් යුක්ත ගිරිලිපියක් තිබෙනවා. එම ලේඛනය ප්‍රථමයෙන් වාර්තා කර තිබෙන්නේ කැප්ටන් චැප්මන් මහතායි. ආචාර්ය මුල විසින් සම්පාදිත ලංකාවේ පැරණි සෙල්ලිපි කෘතියෙහි මේ ලේඛනය වාර්තා කර තිබෙනවා. ඉන් අනතුරුව HCP බෙල් ශ්‍රීමතානන් සෙනරත් පරණවිතාන වැඩිදුර අධ්‍යයනය කළ විද්වතුන් විදිහට හඳුන්වන්නට පිළිවන්. මහින්දාගමනයට වසර 250කට පමණ පසුව සටහන් කරන ලද මෙම ලේඛනයේ 13 වැනි පේළියෙහි මිහිඳ තෙරහ ච භද්‍රසල තෙරබහ ච ඉටික තෙරබහ ච උති තෙරබහ ච පටමහා පිත යනුවෙන් සඳහන් වෙනවා. එමගින් පැහැදිලි වන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වන විට ලක්දිව බුදුදහම ව්‍යාප්ත කළ මහින්ද ඉත්තිය උත්තිය සහ බද්දසාල යන ධර්මදූත කණ්ඩායම වන්දනයට පාත්‍ර වී ඇති බවයි. මෙම ලේඛනයෙහි ධර්මදූත සෙසු පිරිසට අයත් වන සම්බල සුමන සහ බණ්ඩුක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිමාකරණය ගැන සඳහන් නොවීමද විශේෂ ලක්ෂණයක්. මිහිඳු හිමියන් වැඩම කළ මිස්සක පව්ව වර්තමානයේ අප හඳුනාගෙන ඇති මිහින්තලා පර්වතයේම බව මහාධාටික මහානාග රජුගේ හිත ලිපිය මගින් පැහැදිලි. මිහින්තලයේ ධාතුන් පිහිටි පසු චේතිය ගිරිය වූ බව මහාවංශ ටීකාවේ කියවෙන අතර ලිපියේ ස්ථාන 6ක පමණ චේතිය ගිරි විහාර නාමය සඳහන් කර තිබෙනවා. යනුව චේතියගිරිය මිහින්තලය යනුවෙන් හඳුනා ගැනීම පහසුයි. කණ්ටක චේතිය අසල ඇති ලිපිහි
කටක චේත යන්න සඳහන් ඇති හේයින් ඊට ආසන්නව පිහිටි කණ්ඨක චේතයේද නිල වශයෙන් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. කණ්ඨක චේතයට ආසන්නව පිහිටි ලෙන් පිළිසකර කොට මිහිඳු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කිරීමට දෙවන පෑතිස් මහරජතුමන් ක්‍රියා කළ බව මහාවංශයේ සඳහන් වන හේයින් එම හඳුනා ගැනීම වඩාත් වැදගත්. සවිසි දිනක් මහමෙවුනාවෙනේ වාසය කළ මහින්ද තෙරණුවෝ වස් එළඹීම සඳහා ඇසරමස තෙලස්වක දවස සෑගිරියට වැඩම කළ බව දෙවැනි පෑතිස්ස නරේන්ද්‍ර තෙම කණ්ඨක නම් චෛත්‍යස්ථානයට හාත්පස අටසැට ලෙන් කර්මාන්තය කරවා ඇසලමස පුරපොහෝ දවස තෙරුන් වහන්සේලාට පූජා කළ බවත් මහාවංශයේ කියවෙනවා. මාසයක් පමණ තිස්සාරාමයෙහි වාසය කළ මහින්දස්තවරයන් වහන්සේ මිහින්තලයට වැඩම කළ පසු නරේන්ද්‍ර තෙම වස් එළඹීමට අවශ්‍ය ආවාස සඳහා ලෙන් 68ක් පිරිසුදුකට පූජා කළ බවයි දීපවංශයේ සඳහන් වෙන්නේ. ලක්දිව මහින්දාගමනය සමග ගොඩනැගුණු සංස්කෘතික අවකාශය අධ්‍යයනය කිරීමෙහිදී අභිලේඛන ප්‍රමුඛ වන අතර එමගින් වංශ කතාවල වාර්තා කර ඇති ඓතිහාසික ප්‍රවෘත්ති තවදුරටත් සනාථ වෙනවා. මේ ලේඛන මගින් මහින්දාගමනය සමග ලක්දිව ගොඩනැගුණු සංස්කෘතික අවකාශය විකාශ වූ ආකාරය පිළිබඳවද යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. යනුව ලක්දිව මිහිඳු සංස්කෘතිය සමග බැඳුණු ධර්මදූත සේවාව ස්මරණ ස්තූප සහ ප්‍රතිමාකරණය අටසැට ලෙන් කර්මාන්තය පළමුව සමාදානය දුමින්දාගමනය බෝධිහාර කුලවල පසුකාලීන ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම නිෂ්පාදනය කිරීමේදී අනුරාධපුර මුල් යුගයේ සිට මහනුවර යුගය දක්වා අභිලේඛන උපයෝගී කරගත හැකි බව පැහැදිලි. මහින්දාගමනය බොරුවකි අර එවගේ ප්‍රවාද ප්‍රලාප ප්‍රපංච ඉදිරිපත් කරන ජාගර කල්ලිවලට මෙයින් ඇතරව කිසියම් ආකාරයක ප්‍රබල ඓතිහාසික සාක්ෂි සපසාලීමක් සිදු වෙනවා. උන්වහන්සේගේ ලාංකේය ආගමනය අද අපි මේ පොසොන් සමයේ සමරමින් ඉන්නේ. ඉතින් උන්වහන්සේ මේ දේශය වෙතසිය උතුම් පාද නොතබුවා නම් ඒ පාද ස්පර්ශයෙන් අප පෝෂිත නොවුවා නම් මහා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දහම අපට නොලැබෙන්න තිබුණා. ඉතින් උන්වහන්සේගේ පැමිණීම ලාංකික උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය ලාංකික අපට මොනතරම් ශ්‍රේෂ්ඨ ආශිර්වාදයක්ද.